අයිෂ මේක සාධාරණව කරන ව්‍යාපාරයක් නම් තමුන්ගේ තාත්තට උනත් විකුණන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ. මම මේ වාහනේට කැමති නිසානේ මම මේක ගන්නෙ. එතකොට මම මේකට ප්‍රයිස් එකක් ගැහුවම ආන්නේ ප්‍රයිස් එකට සාධාරණ හේතු කියන්න තමුන්ට පුළුවන් වෙන්න ඕනේ. ඩඩා sorry sir මේ වාහනේ සර් ඔරිජිනල් Volkswagen body එක තියෙන්නේ. මේක ක්ලාසික් වාහනයක් වුණාට හොඳ ඩ්‍රයිවිං ප්‍රෙෂර් එකක් තියෙන හොඳ ඩ්‍රයිවිං කන්ඩිෂන් එකක තියෙන වාහනයක්. මේකට තියලා තියෙන්නේ 1600 cc එන්ජින් එක. 65 horsepower. disc brake, AC, Harman sound system එකක් මේ හැමදේම තියෙනවා. ගොඩාක් දේවල් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ගොඩාක් මොඩිෆයි කරලා තියෙනවා. අපි කට්ටිය මේ වාහනේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඉතින් ලක්ෂ 50ක් කියන එකේ වුණාට ගොඩක් ඇත්තටම සර් ඒක අපිට ලොකු දෙයක්. ඒ වුණාට ලොකු දෙයක් තියෙනවා නම් ඒ වුණාට එහෙම කතාවකුත් තියෙනවා. ඒ වගේ මේ ඩවුට් එකක් තියෙන වචන පාවිච්චි කරන්නේ නැහැ හොඳ බිස්නස්මන්ලා. හරි? මං උදාරව එවන්නම් චෙක් එකක් එක්ක. එයා වාහනේ අරන් යයි. Wish you all the best. වඳින්න ඕනේ නැහැ. හොඳ කෙලින් තියාගෙන ව්‍යාපාර කරනවා. ඒක තමයි හොඳ බිස්නස්මන් කෙනෙක්ගේ ලක්ෂණය. ආයෙ වඳින්න ඕනේ නැහැ. ඉන්නවනේ තාම. එහෙම තමයි. හරියනකොට වගේම වරදිනකොටත් ළඟ ඉන්න ඕනේ. ඒගොල්ලන් තමයි අපි කියන්නේ හොඳ යාළුවෝ කියලා. කාසි නැති නිසා තමිට වාසි නොපෙනෙන තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳිම් සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ.